අම්මා මාර ඉන්ටර්විව් එකට යනවා. Come in. Take a seat. Thank you. Go CV එක මෙහාට දෙන්න. මොකද්ද තමුසේගේ නම? මගේ නම චතුර. චතුර අල්විස්. චතුර අල්විස්. තමුසේ ගෙවල් කොහෙද? මම දෙහියත්ත ගන්නේ සර්. ඈත පිටිසර ගමක්. මම දැන් තමුසෙත් එක්ක තමුසේගේ ගමට ගියොත් මට මොනවද කෑමට හම්බෙන්නේ? මේ වගේ ටඟ දාලා සීන් එකේ ගියොත් සටපට සත්තවඩි කුටි තමා කන්න වෙන්නේ. සද්දවාලා කනපාත් කරගෙන ගියොත් මඤ්ඤොක්ක කොළමලවලා පරිප්පුයි වැව් මාළුයි එක්ක බත් ටිකක් කන්න පුළුවන් සර්. එතකොට තමුසේගේ ගමට යන්න හොඳම කාලේ මොකද්ද? දවල් කාලේ තමා සර්. රැයට ගියොත් සඳ කුටි තමා කන්න වෙන්නේ. මොකද මේ දවස්වල ගමේ ග්‍රීෂ්‍යයක් කරගෙනවා. හරි චතුරාලිස්. ඔයා වැඩිපුරම කරන්න කැමති මොනවාද? මම නිදා ගන්න තමා සර් කැමති. නෑ චතුරාලිස් මං අහන්නේ ඔයා නිකන් ඉන්න වෙලාවට නිදහසේ I mean ඔයා විනෝදාංශයක් විදිහට මොකද්ද කරන්න කැමති? විනෝදාංශයක් විදිහට. විනෝදාංශෙන් නිදා ගන්න තමා සර්. හරි. කාර් එකක් එක්ක කම්පෙයාර් කරද්දී බයිසිකලයක තියෙන වාසි මොනවාද? බයිසිකලේ හොරගම් කරන්න ලේසියි සර්. හරි. අපි බීම ගැන කතා කරමු. එතකොට චතුර අල්විස් නේද? චතුර අල්විස් ඔයාලගේ ගම් පළාතේ මොකද්ද ජනප්‍රියම බීම? ජලබෝල සමාස. අර සොබින් නුරේ දාලා දෙන්නේ ගමේ. හරි. එතකොට ඔයාගේ ගම් පළාතේ සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවක මොනවද පාවිච්චි කරන බීම වර්ග? උණ්ඩ විශේෂද නැද්ද කියලා වැඩක් නැහැ සර්. කොයි වෙලෙත් සොබින් නුරේ කටේ. හරි චතුර. එතකොට ඔයා මොකද්ද වැඩිපුරම කියවන්න ආස පොත? සර් එක පොතක් නෙමෙයි පොත් දෙක තුනක්ම තියෙනවා. සෙලම කැමතිම පොත් තමයි නරියා ගියේ කැලෑව. පස් කාපු කොකා. ඉත්තෙක්කෝ ගියේ. ওই පොත්වල මම හරි ආසයි. චතුර දන්නවනේ අපේ රට හොඳ ප්‍රෞಢ සංස්කෘතියකට උරුමකම් කියන රටක් කියලා. ඒක ඔයා හොඳටම දන්නවනේ. චතුර මට කියන්න බලන්න 1948 අවසන් වුණේ මොකද්ද? 1948. අයියෝ 1947 නේ සර්. නෑ යකෝ. ලංකාව යටත් විජිතයෙන් නිදහස් වුණා. තෝ දන්නේ නැද්ද ඒක? හරි. එතකොට තමුසේගේ ලෝකේ වීරයා කවුද? මගේ ලෝකේ වීරයා තාත්තා සර්. එතකොට තමුසේගේ ලෝකේ දුෂ්ටයා කවුද? දුෂ්ටයා කැරපොත්තා. ඈ කැරපොත්තා? ඒ මොකක්ද ඒ කතාව? මගේ වීරයා තාත්තා. හැබැයි තාත්තා අම්මට බයයි. අම්මා කැරපොත්තොන්න බයයි. ගෙදරට කැරපොත් එක්ක ආවම තාත්තා තමයි දුෂ්ටයා සොට් එක දෙන්නේ. හරි. තමුසේ යන්න පුළුවන්. සර් මගේ ඉන්ටර්විව් එක ඉවරද? මට රස්සාව හම්බ වෙයිද? තමුසෙට රස්සාව හම්බ නොවෙන්න තියෙන සම්භාවිතාවය 50%යි. සර් ඉතුරු 150 රස්සාව හම්බ වෙන්න තියෙන සම්භාවිතාවයද? නෑ. ඒ 50ත් රස්සාව හම්බ නොවෙන්න තියෙන සම්භාවිතාවයම තමයි.
තවසර මේ රස්සානේ යන්න පුළුවන්. ගොම් පාට්ටයනේ දැම්මනේ. ගොම් පාට්ටයක් දැම්මවා. ඔයා මට බුරුවට රස්සාවකට ඉන්ටර්වයුව වෙන්න කියලා ගොම් පාට්ටයනේ දැම්මේ. ගොම් පාට් දාන්න එපා ඈ. හරි? ආය ගොම් පාට් දාන්න එපා. පෙම්සිත රිදුනා රත්තරනේ මට